ෂැන්යොන් රෙක්ස්ටන්. ඉතින් සාමාන්‍යයෙන් ටිකක් අර අපිට සුපුරුදු විදියට ඇහෙන Toyota, Mitsubishi, Nissan, Mercedes Benz, BMW මෙන්න මේ කියන කට්ටියට ටිකක් වෙනස් විදිහේ ලෝගයක් එක්ක හැබැයි අපිට පාරතොට්ටේ ගොඩාක් දකින්න හම්බ වෙන විදිහේ ටිකක් අමුතුම විදිහේ ලක්ෂරි කියන ඩෙෆිනිෂන් එක අරගෙන ආපු කොරියන් වාහනයක් තමයි අද අපේ රියසවන YouTube channel එකෙන් ඕගොල්ලන්ට අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් කිව්ව විදිහටම රූලර්ස් ටෝන් කියන අන්න ඒ නමත් එක්ක තමයි මෙන්න මේ රෙක්ස්ටන් කියන එක අපිට බලා ගන්න හම්බ වෙන්නේ. ඉතින් ෂැන්යොන් කියන කොරියන් මැනුෆැක්චරර් එකෙන් හම්බෙන ලක්ෂරි SUV එකක් තමයි මෙන්න මේ වාහනේ අද අපි ඕගොල්ලන්ට අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ 2001 ඉඳන් අද වෙනකම්ම අපිට ජෙනරේෂන්ස් දෙකක් සහ මේ ළඟදි තවත් අලුත් ලස්සන රීඩිසයින් එකක් එක්ක බලා ගන්න හම්බ වෙච්ච මෙන්න මෙයාගේ අපිට කතා කරන්න දේවල් ඇත්තටම කිව්වොත් ටිකක් වැඩිපුර තියෙනවා. ඉතින් ඒ හින්දා ගොඩාක් වෙලාව නාස්ති කරන්නේ නැතුව අපි ටක් ගාලා වීඩියෝ එකට පයිමු. මේ ඔයගොල්ලෝගේ වාහන සීනේ සැබෑ කරන ලංකාවේ එකම සෙවන රිය සෙවන සමගින් මම නිපුල් දේමින්ද. ඉතින් මෙන්න මේ රූලර්ස් ටෝන් කියන ඒ නමත් එක්ක ඇවිල්ලා තියෙන මෙන්න මේ ජෙනරේෂන් එකේ මෙන්න මේ ෆුල් සයිස් ලක්ෂරි SUV එකට ආවහම අපිට මේ 2001 ඉඳන් මම කියවන ඕගොල්ලෝ බලන්න පුළුවන් වුණා කියලා. ඉතින් 2001 ඉඳන් 2016 වෙනකම්ම ෆස්ට් ජෙනරේෂන් එකක් විදිහට අපිට බලන්න පුළුවන්. ඉතින් මේ ගෙනල්ලා තියෙන 2015 මැනුෆැක්චර් කරලා තියෙන අන්න අර කියන ෆස්ට් ජෙනරේෂන් එකේ ලාස්ට්ම වාහනේ. ඉතින් මෙයාම රෙක්ස්ටන් W කියලා තමයි අඳුන්වන්නේ. ඉතින් මෙයාගෙන් පස්සේ 2016 17 මැනුෆැක්චර් එකකින් නම් ප්‍රසන්ට් manufacturers වෙනකම්ම අපිට මීටර ටිකක් අප්ඩේටඩ් ලස්සන අර රීඩිෆයින් කරන්න පුළුවන් විදිහේ ලක්ෂරිනස් එක නැත්නම් අය වගේ ලුක් එකක් හම්බෙන තවත් අප්ඩේටඩ් වාහනයක් අපිට බලා ගන්න හම්බුණා. මෙන්න මේ ෂැන්යොන් කියන කට්ටියට මේ ඒ දවස්වල ගොඩාක් කට්ටියගෙන් පොසිටිව් සහ නෙගටිව් කියන මෙන්න මේ දෙකම සෑහෙන බලා ගන්න හම්බුණා. මොකද මේගොල්ලෝ මෙන්න මේ ඩීසල් එන්ජින් එක තියෙන කට්ටිය ස්පෙෂලි පරිසර දූෂණයට සෑහෙන්න උදව් කරපු කට්ටිය විදිහට තමයි ගියේ. මොකද මේගොල්ලෝගේ ස්ටෑන්ඩඩ්ස් ඔක්කොම කෙල්ලම වෙලා නැත්තම් ගන්නම දෙයක් නැති විදිහට. හැබැයි මෙන්න මෙයාට එනකොට අර යුරෝ එමිෂන් ස්ටෑන්ඩඩ්ස් කියන අන්න ඒකටත් එක්ක ටිකක් හොඳට ෆියුල් කන්සම්ප්ෂන් කරන ඒ වගේම දූෂණය නැත්තම් පොලියුෂන් කියන එක සෑහෙන විදිහට නැත්තම් මෙන්න මේ ඩීසල් එන්ජින් නිපද වෙන ඒ අපද්‍රව්‍ය සෑහෙන දුරට අඩු කරන්න පුළුවන් විදිහේ අප්ඩේටඩ් Mercedes Benz involved engine එකක් මෙන්න මේ වාහනයෙන් අපිට බලන්න පුළුවන් වුණා. ඉතින් අපි මේ Chiron එකේ ඇරියත් අපිට මෙන්න මේ වගේම Mercedes Benz technology එක include වෙලා තියෙන විදිහේ ගිය engine එකක් නැත්නම් drive train නැත්නම් power එක සම්පූර්ණ Mercedes Benz කට්ටියත් එක්ක involve වෙලා තියෙන විදිහට අපිට බලා ගන්න හම්බ වෙලා තියෙනවා. ඉතින් මුලින් මේගොල්ලොන්ගේම එන්ජින්ස් නිපදවලා තිබ්බා. ඉතින් ඒක ගොඩක් ෆේල් වුණා. ඊට පස්සේ තමයි එන්නේ මේ ස්පෙෂලි ට්‍රාන්ස්මිෂන් එක සහ එන්ජින් එක කියන එකට එනකොට මේ සම්පූර්ණයෙන්ම Mercedes Benz එන්ජින් එකක් නෙමෙයි. හැබැයි ඒගොල්ලෝගේ ටෙක්නොලොජි එක සහ ඒගොල්ලෝගේ උදව් එක්ක තමයි මෙන්න මේ කියන අප්ඩේටඩ් තවත් ඩෙවලොප් වෙලා තියෙන මෙන්න මේ එන්ජින් එක අපිට බලා ගන්න හම්බ වෙන්නේ. ඉතින් මේ වාහනේ සයිස් එකත් එක්ක ඔක්කොමත් එක්ක ගත්තාම අපිට මේ වාහනය සාමාන්‍යයෙන් මාකට් එකේ බලා ගන්න හම්බ වෙන තවත් මෙයාගේ සයිස් එකම Toyota Prado වෙන්න පුළුවන්. එහෙම නැත්නම් විවිධාකාර බ්‍රෑන්ඩ්ස් වලින් අපිට ගොඩක් කම්පිටිටර්ස්ලා මෙන්න මේ වගේ ලක්ෂරි ෆුල් සයිස් SUVs වල අපිට බලන්න පුළුවන්. අන්න ඒගොල්ලොත් එක්ක කම්පෙයාර් කරලා බලනකොට මෙයාගේ ටිකක් වෙනස්ම විදිහේ මේ ඔප්ෂන්ස් එහෙම නැත්නම් අපි අර ටිකක් යුරෝපියන් වාහනයක එක්ස්පෙක්ට් කරන ගොඩාක් දේවල් මෙයාගෙන් අපිට බලා ගන්න හම්බ වුණා. ඉතින් කොහොම හරි අපි කතා කරන්න පටන් ගමු මුලින්ම සුපිරිදියට performance ගැන කතා කරලා ඊට පස්සේ මෙයාගේ රවුමක් දාලා බලමු මෙන්න මේ රෙක්ස්ටන් එකේ අලුතින් තියෙන වැඩ කැලේ මොනවද කියලා. ඊට පස්සේ ඇතුළට ගිහිල්ලා වාහනේ drive කරලා ඔක්කොම කරලා බලමු දවසක ඔයා මෙන්න මේ ෂැන්යොන් රෙක්ස්ටන් එක purchase කරනවා නම් ඔයා දැනගන්න ඉන්න දේවල් මොනවද කියලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපිට මෙන්න මේ රෙක්ස්ටන් එකේ එන්ජින් බේක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අර Mercedes Benz වාහනවල වගේම අර මේ එන්ජින් cover එකක් අපිට ඒකට වගේම බලා ගන්න හැකියාවක් හම්බෙලා තියෙනවා. හරි කොහොම හරි 2 liter inline 4
ටර්බෝ චාර්ජ් ඩීසල් එන්ජින් එකක් තමයි අපිට මෙන්න මේ වාහනෙන් බලා ගන්න හම්බ වෙන්නේ. ඉතින් මේ වාහනේ අපිට 155 horse power generate කර ගැනීම හැකියාවක් තියෙනවා. ඒ වගේම 360 newton meter torque එක 4500 වගේ rpm එකදී generate කර ගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් අපි දන්නවා ඩීසල් වාහන වල එනකොට torque එක පොඩ්ඩක් කොහොමත් සෑහෙන වැඩි විදිහට අපිට බලා ගන්න හම්බ වෙනවා. ඉතින් ඊට අමතරව අපිට සාමාන්‍ය 173 km/h වගේ top speed එකක් මේ වාහනේ බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් ඊට අමතරව මම ඔයගොල්ලන්ට කිව්වනේ අර මේ Mercedes Benz parts මේකෙදි අපිට තියෙනවා කියලා. ඉතින් මෙයාගේ transmission එක 5 speed අපි Mercedes Benz කට්ටියද කියනකොට 5G tronic කියලා තමයි අපි කියන්නේ. ඉතින් අන්නේ කියන 5G tronic transmission එක තමයි අපිට මෙන්න මේ වාහනේ බලා ගන්න හම්බ වෙන්නේ. ඒ වගේම all wheel drive train එකක් අපිට මෙන්න මේ වාහනෙන් හම්බ වෙලා තියෙනවා. ඉතින් fuel consumption වලට එනකොට අපිට සාමාන්‍යයෙන් city limits වල 8ක් ඊට පස්සේ long distance කරනකොට සාමාන්‍යයෙන් 10 km/h වගේ fuel consumption එක තමයි බලා ගන්න හම්බ වෙන්නේ. ඊට අමතරව සාමාන්‍යයෙන් අපිට 78 liter වගේ diesel tank එකක් මෙන්න මේ වාහනේ බලා ගන්න පුළුවන්. ඉතින් every 5000 km මේ වාහනේ service කළ යුතුමයි. ඊට අමතරව අපිට සාමාන්‍යයෙන් රුපියල් 35000 විතර මුදලක් මෙන්න මේ වාහනේ හොඳම තත්ත්වෙන් තියාගන්න ගත කළ යුතු වෙනවා. ඉතින් ඔන්න ඔය වගේ දේවල් ටිකක් තමයි අපිට බොහොම සරලව කතා කරන්න පුළුවන්. ඉතින් ඉස්සර Rexton එකේ මෙච්චර ඇත්තරම කරේ නැහැ. ඒ වගේම 100,000 km පැන්නන් පස්සේ එන්ජින් එක ලෙඩ අර මේවා ගොඩාක් තිබ්බා. හැබැයි මේ වෙද්දිත් මේ වාහනේ මම හිතන්නේ 125,000 විතර මයිලේජ් එකක් තියෙනවා. ඉතින් ඒකල්ල වාහනේ බොඩි කන්ඩිෂන් එකට අමතරව ඉන්ටීරියර් එකට අමතරව තාමත් එන්ජින් එකේ රනින් පවර් අපිට බොහොම හොඳ විදියට බලා ගන්න හම්බෙලා තියෙනවා. ඉතින් ඒත් එක්කම අපි වාහන එක්ස්ටීරියර් ඩිසයින් එක ගැන දැන් කතා කරමු. ඉතින් දැන් අපිට මෙන්න මේ වාහන එක්ස්ටීරියර් ඩිසයින් එක ගැන තමයි කතා කරන්න තියෙන්නේ. එක්ස්ටීරියර් ඩිසයින් එක ගැන කතා කරන්න කලින් අද අපිට මේ වාහනේ අරගෙන දුන්නේ නැත්නම් අපිට ලබා දුන්නේ Majesta Private Limited නුගේගොඩ. ඉතින් Majesta කියලා කියන්නේ දැන් මේ වගේ වාහන අපිට ලබා දෙන කට්ටිය ඉන්න ඕනේ. මොකද මේ ඔක්කොම වාහන අපේ නෙවෙයිනේ. ඉතින් මේ වගේ අපේ ඕගොල්ලොන්ගේ බයින් ජර්නි එක තවත් සිම්ප්ලිෆයි කරන්න මෙන්න මේ වගේ පාර්ට්නර්ස්ලා අපිත් එක්ක එකතු වෙන හින්දා තමයි මෙන්න මේ වගේ වීඩියෝස් අපිට ඔයගොල්ලන්ට අරන් එන්න හැකියාවක් හම්බෙලා තියෙනවා. ඉතින් මේ කට්ටියත් එක්ක බලනකොට Majesta Private Limited කියලා කියන්නේ මේ වගේ ඔයගොල්ලන්ට low end mid end high end මේ ඕනෑම වාහනයක් ලංකාවේ ගොඩක් හොඳ මාකට් ප්‍රයිසස් එක්ක දැන් මේ හැමතිස්සෙම ගණන් උඩට යන පහට යන එකටක වාගේ ගන්න මිලට වටිනාකමක් දෙන්න පුළුවන් වෙන විදිහේ වාහන ලබා දෙන තවත් එක් ස්ථානයක් තමයි Majesta Private Limited කියලා කියන්නේ. ඉතින් මම අනිවාර්යෙන් පල්ලෙහාන් ඩීටේල්ස් ඔක්කොම ටික දාලා තියන්නම්. අනිවාර්යෙන්ම ඊළඟ වාහනේට පර්චේස් කරන කලින් කෝල් එකක් දිය යුතුම කට්ටියක් තමයි Majesta Private Limited කියලා කියන්නේ. ඉතින් ඒක ගැන කියන ගමන් අපි වාහනය ගැන කතා කරන් පටන් ගමු. ඉතින් මෙයාගේ මම අර කිව්වාගේ කලින් ඩිසයින් එකත් එක්ක බලනකොට එච්චරම මේ ටිකක් කට්ටිය ආස වෙච්ච කැමති වෙච්ච විදිහේ ඩිසයින් එකක් මෙයාට ඇත්තටම කිව්වොත් හම්බුනේ නැහැ. මෙන්න මේ අලුත් රීෆ්‍රෙෂ් ලුක් එක නැත්තම් මෙන්න මේ 2015 වගේ එන කට්ටිය එනකොට අර කොරියන් කියන එකටම නෑ බෑ හරි නෑ කියලා කියන කට්ටියටම හොඳ ගේම් එකක් දෙන්න පුළුවන් වෙන විදිහට අපිට රීඩිෆයින් ලක්ෂරි අප් මාකට් ෆීලින් එකක් එන විදිහේ බොහොම ලස්සන ටිපිකල් ෆුල් සයිස් SUV එකකට ගැලපෙන ඩිසයින් එකක් අපිට හම්බෙලා දෙනවා. ඉතින් මේ වාහනේ පුරාවටම අප් මාකට් ෆීලින් එකක් එන විදිහටම ලක්ෂරි මේ වගේ ක්‍රෝම් ටිප්ස් අරම මේ හැම දෙයක්ම අපිට වාහනේ හැම තැනකින් වගේ බලගන්න හම්බෙන. ඊට අමතරව අපිට ඔටෝ හෙඩ්ලැම්ප්ස් හම්බෙලා තියෙනවා. අපිට පල්ලෙහා මෙතනින් ෆොග් ලයිට්ස් හම්බෙලා තියෙනවා. ඒ වගේම ඉන්ඩිකේටර් ලයිට්ස් හම්බෙලා තියෙනවා. ඒත් එක්කම අපිට හැලජන් සහ xenon lights විදියට මෙන්න මේවට එක බලා ගන්න පුළුවන්. ඊට අමතරව Ssangyong logo එක බොහොම proudly මෙතන ලොකුවට බලන්න පුළුවන්. ඒත් එක්කම chrome tips ඉස්සලා කිව්වා වගේම අපිට හම්බ වෙන ඒ වගේම SUV එකට ගැලපෙන විදිහෙම හොඳ approach angle එකක් මෙන්න මෙතනින් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඊට අමතරව අපිට bonnet එකට ආවමත් අපිට අර මේ උස්සගෙන කෑලි ගහින්න දෙයක් නැහැ. අපිට shocks එකක් තියෙනවා බොහොම ලස්සනට අපිට lift කරලා ගන්න පුළුවන් වෙන විදියට. ඉතින් ඊට අමතරව attention to detail කියන එකත් මේ වාහනේදී බොහොම ලස්සනට අපිට හම්බෙලා තියෙනවා. මේ lights වල පවා Rexton කියලා මෙන්න මෙතනින් අපිට බලා ගන්න හැකියාවක් හම්බෙලා තියෙනවා. ඉතින් එහෙම මම side view එක ගැන ටක් ගාලා කතා කරන්න එන්නම්. ඉතින් වාහනේ side view එකට ආවම මට මුලින්ම කතා කරන්න පුළුවන් මෙන්න මේ alloy wheels ගැන. ඉතින් අපිට metal accent එකට grey එකක් තියෙන හොඳ high alloy wheels aluminium alloy wheels අපිට හම්බෙලා තියෙනවා. ඒ වගේම 18 inch wheels තමයි හම්බෙලා තියෙන්නේ. ඉතින් මේකේ all wheel drive transmission එක තියෙන සහ SUV එකක් ඉඳ මේකට off road capacity එක හොඳට තියෙනවනේ. ඉතින් ඒ හින්දා තමයි සාමාන්‍යයෙන් තරමකින් සාමාන්‍යයෙන් 18 inch කිව්වම අපිට කාරුත් හම්බෙනවනේ සාමාන්‍යයෙන් 19 20 inches තියෙන wheels. ඉතින් මේක off road capacity එකත් වැඩි කරන ඕන හින්දා තමයි මේ වගේ balloon එක ලොකුවට ගන්න පුළුවන් විදිහට ඒ විදිහට හම්බෙලා තියෙන. ඊට අමතරව අපි වාහනේ drive කරනකොට අපි බලමු වාහනේ turning radius එක ඒ වගේ ඒවා ටික අපිට කොච්චර දුරකට manual කරගන්න පුළුවන් වෙනවද කියලා. ඉතින් එතනින් පස්සේ එනකොට අපිට RX 200 කියලා සහ මේගොල්ලෝගේ trims ටික බලන්න පුළුවන්, winker mirrors ටික බලන්න පුළුවන්, ඒ වගේම heated mirrors බලන්න පුළුවන්, hood railings බලා ගන්න පුළුවන්, sunroof එකක් බලා ගන්න පුළුවන්, ඒ වගේම හොඳ sturdy footstep එකක් බලන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් අපිට අනිවාර්යෙන් මේ වගේ හම්බ වෙනවා. ඉතින් අපිට කිසිම ප්‍රශ්නයක් නැතුව මෙන්න මේ වගේ
විදියට අපිට වාහනයට ඇතුල් වෙන්න හැකියාවක් අපිට හම්බ වෙලා තියෙනවා. ඉතින් ඉස්සරහා වගේම පිටිපස්සෙත් අපිට මෙන්න මේ වගේ හොඳ ඕපනින් එකක් ඇත්තටම කිව්වොත් ඩෝර්ස් වලට හම්බ වෙලා තියෙනවා. ඉතින් ඒ හින්දා ඕනම ප්‍රමාණයක පුද්ගලයෙකුට කිසිම ප්‍රශ්නයක් නැතුව වාහනයට ඇතුල් වීමේ නිදහස බොහොම ලස්සනට හම්බ වෙලා තියෙනවා. ඉතින් ඉතින් පිටිපස්සට යනකොට අර මම ඔයගොල්ලන්ට කිව්වනේ මේ ෆයිනල් කට්ටිය ගාවට එනකොට Rexton W කියලා තමයි මේගොල්ලෝ අඳුන්වන්නේ කියලා. අනේ Rexton W කියන එක මෙන්න මේ විදිහට අපේ කෝටර් පැනල් එකේදී බලා ගන්න හැකියාවක් හම්බ